යන්න ගොස් මෙම කන්ද මත දේවස්ථානයක් ගොඩනගන ලෙස ගම්වැසියන්ට පවසන්න. ඔවුන් ඔබ විශ්වාස නොකරන්නේ නම් ඔවුන්ට ඔබේ අත පෙන්වන්න. Hello dear friends, welcome to our YouTube channel. කොහමද ඔයාලට? ඔයාලා බලන්න ඇති මම මොකක් ගැනද මේ කිව්වේ කියලා නේද? ඔව් ඒක මම ඔයගලන්ට පස්සේ විස්තර කරන්නම්. ඉතින් අද අපිට නිවාඩු දවසක්. වගේම හරි ලස්සන දවසක්. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් එළියට යන්න. බබාලයි හස්බන්ඩ්ුත් ගෙදර ඉන්න නිසා. අපි අද යන්නේ තැනක් බලන්නත් එක්ක. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. කොහෙටද අපි මේ යන්නේ මොකක් ගැනද මං කිව්වේ කියලා. බලන්නකෝ කවුද ඉස්සෙල්ලම බහලා යන්නේ කියලා. ඔය හොඳයි දුවගෙන ආවේ. ඔය ඉන්නේ මගේ චූටි පුතයි චූටි දුවයි. තේ දෙන්න තාත්තත් එක්ක යනවා ඉස්සරහට වෙලා. දුව නම් චුට්ටක් නිදාගෙන ආපු හින්දා අතට වෙලා යනවා. මල්ලි නෑ මල්ලි නම් හරිම දඟයි. හරිම දඟයි. එයා බැහැලා දුවගෙන යද්දි හස්බන්ඩ් ගිහලා ඩක් ගාලා අල්ලගත්තා. ඉතින් අපි යන් ඉස්සරහට. තන තියෙන චූටි ලිඳක්. මට ඉතින් ඒක දැක්කම ඇත්තටම ලංකාව මතක් වුණා. මොකද අපිටත් තියෙන ඔය වගේ අපි ලින් පාවිච්චි කරනවානේ ඉතින්. ඒක හරි ලස්සන. නමුත් දැන් ඒව පාවිච්චි වෙන්නේ නැහැ. ඒක වහලා දාලා තියෙන්නේ. හරිම අඳුරුයි ඒක. උනන්ට ලස්සන ඒක දකින්නකොට. අපි යන් ඉස්සරහට. බලමු මොනවද තියෙන්නේ කියලා. ඔය නටුමුන් වගේ ඉතුරු වෙච්ච කොටසක් ඔතන තියෙනවා. ඒකත් ලස්සනට තියලා තියෙන. ඒගොල්ලන් ඒවට හානි කරන්නේ නැහැ. අරන් දාන්නේ නැහැ. ගල් කණුවක් ඒ විදිහටම තියලා තියෙනවා. එක්කොමි කියන වචනේ තේරුම මෙහි විදිහට මම මෙතන මං ඉන්නවා කියන එකයි. ඒකමි කියලා ඊට පස්සේ තියෙන දේව මෑණියන්ගේ පිළිරුවක් එතන තියලා මම දකින්න විදිහට හැමෝම මෙතනට වන්දනාමාන කරන්න එනවා. මොකද මේ පල්ලිය කැප වෙලා තියෙන්නේ දේව මෑණියන්ට. මේ භාෂාවෙන් කියන්නේ මද්දොන්න කියලා. වට පිටාවත් බලාගෙන අපි ඉස්සරහට යන්නේ. ඔය ඉස්සරහා ඉන්නේ පල්ලියේ ෆාදර් කෙනෙක්. එයා තමයි මම හිතන්නේ ප්‍රධාන ෆාදර් එකේ. ඇතුළට යද්දි මට එයා හයි කිව්වා. කතා කරලා මම ඊට පස්සේ පල්ලිය ඇතුළට යනවා. දැන් ඔන්න පල්ලිය ඇතුළට ඉන්නවා පපයි බබාලා දෙන්න ඉඳගෙන. මේ පල්ලිය දැන් හඳුන්වන්නේ මදොන්නා දෙලා සෝර්බු කියලා. ඉතිහාස කතාවක් තමයි මම ඔයගලන්ට පටන් ගන්නෙදිම කියාගෙන ආවේ. මොකද මේකේ එක හරි රසවත් කතාවක් තියෙනවා. විශ්වාස කතාවක්. එක් කෙනෙරුවෙක් ඌරන් බලාගන්න නෙරුවෙක් ඌරෝ බල බල විද ඉද්දී ඔහුට දර්ශන වෙලා තියෙනවා කියනවා කන්‍යාමාරියතුමියව. ඉතින් ඒ තරුණයාට එක් අතක් නැහැ. දෙවිමෑණියන් ඒක යථා තත්ත්වයට පත් කරමින් කියලා තියෙනවා. යන්න ගොස් මෙම කන්ද මත දේවස්ථානයක් ගොඩනගන ලෙස ඔබේ ගම්වැසියන්ට ඒත්තු ගන්නන්න. පෙරහැරකින් මෙහි එන ඕනෑම කෙනෙකුට මගේ කරුණාව ලැබෙනු ඇත. ඔවුන් ඔබ විශ්වාස නොකරන්නේ නම් ඔවුන්ට ඔබේ අත පෙන්වන්න කියලා. ඉතින් ওই විශ්වාසය මත ගොඩනැගුණු පල්ලියක් තමයි මේක කියලා සඳහන් වෙන්නේ. තව මේ පල්ලිය
පිහිටලා තියෙන්නේ නගර සභා දෙකක් අතර මායිමේ. ඒ වගේම සෝර්බෝ කඳු නිම්නවල් පරීක්ෂා කරලා ආරක්ෂාකාරීව කඳු බෑවුමක මුදුනේ තමයි මේ කන්ද පිහිටලා තින්නේ. ඒක තමයි ඔයගලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඒ කන්ද මුදුනේ හදලා තියෙන මේ පල්ලිය කොච්චර ලස්සනද කියලා, කොච්චර සූක්ෂමව හදලා තියෙනවද කියලා. මොකද ඒ කැලෑවක් මැද්දේ කන්දක් මුදුනේ මේ පල්ලිය හරි ලස්සනට බලා ගන්න පුළුවන් ඔයගලන් ඉස්සරහට. අපි එහෙනම් ඒක එළියට ගිහිල්ලා බලමු. ඔන්න ඒකම මට සන්සෙට් එකත් සෙට් වුණා. ඒකත් බලාගෙන මම ගියා චුට්ටක් වටපිට බලන්න. මොකද හරිම ලස්සනයි කඳු මුදුනේ ඉඳන් වටපිට බලද්දි. ඒකේ තියෙන කොළ පාට දෙක ඇස් දෙකට මාරම ලස්සනයි. ඒ එකම හස්බන්ඩ් හම්බුණා ෆාදර් චුට්ටක් කතා කරන්න. ඒ කතා කරන ගමන්ම මම බැලුවා අපේ චූටි දෙන්නකෝ කියලා. පේන්නවත් නැහැ. මේගොල්ලන් ඉතින් සෙල්ලම්. අපි ඉතින් වටපිටවත් බලාගෙන යන්න තමයි හදන්නේ. අපි එතනින් පිටත් වෙනවා කියලා කිව්වට පිටත් උනේ ගෙදර යන්න නෙමෙයි. තවත් තැනකට යන්න. මොකද මං කිව්වනේ අද ලස්සන දවසක් කියලා. ඒ හින්දා අපි ගිහින් බලමු ඒ කොහෙටද අපි යන්නේ කියලා. අපි යන්නේ පාර්කෝ දෙල් සෝර්බෝ. ඒ කියන්නේ සෝර්බෝ පාක් එකට. අපි දැන් පල්ලියකට ගියානේ. ඒ වටපිටාවෙම තියෙන පාක් එකක්. ඔයාලා ඉස්සරහට යනකොට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඒ වගේම ඔන්න මගේ පොඩ්ඩක් යනවා ඉස්සරහින්. දුවගෙන මගේ චූටික පපා මල්ලිව තල්ලු කරන් යනවා.
ඉතින් ඒගොල්ලන් හරි ආස තැනක් මෙතන. මොකද ඇත්තටම සෙල්ලම් කරන්න හරි නිදහස් තැනක් ඒගොල්ලන්ට. ඇතුල් වෙනකොට ඉන්නවා අස්ස ගාලක්. මෙතන ඉන්න අස්සයන් තවත් තැන් කීපයක ඉන්නවා. අපි ටිකක් ලං වුණා ඉතින් ඒගොල්ලන්ව බලන්න. මොකද අක්කි ආසයි චුට්ටක් සත්තුන්ට ඒ විශේෂයෙන්ම අශ්වයන්ට. මල්ලිත් බැහැලා ආවා. ඉතින් ඒගොල්ලන් වතුර බොනවා. ඉතින් චුට්ට දෙන්න ළඟට ගිහලා වතුර බොන හැටි බලනවා. ඉතින් ඒගොල්ලන් හරි එන්ජොයි කරා ඒක ඒගොල්ලන් අශ්වයත් එක්ක. ඇත්තටම නිදහසේ ඉන්න සත්තු අපි යාලවත් බලාගෙන මොන ඉස්සරහට යමු. මොකද අපි ටිකක් ඇතුළට ඇවිදින්න ඕනේ. මොකද ඇතුළට තමයි ලස්සන දේවල් කියන්නේ වට නේචර් එක ලස්සන තියෙන්නේ. ඇත්තටම ගොඩාක් මිනිස්සු මෙතනට එනවා. හේතුව නිදහස විශේෂයෙන්ම අනිත් එක මේක ජෛව විවිධත්වයෙන් පිරුණු පරිසරයක්. මුවෝ මන්නම් මුවෝ දැකලා නැහැ. නමුත් මේක ඇතුළට වෙන්න මුවන් ඉන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. තව අශ්වයන්, හරක්, විවිධ කුරුල්ලෝ ಜಾති, ලේන්නු ඒ වගේ විවිධ සත්තුන්ගෙන් පිරුණු පරිසරයක්. ඉතින් ඇතුළට ගිහිල්ලාම බලමු. ඔන්න යනවා අපේ චුට්ටු දෙන්න. හරි ආසාවෙන්. ඒකට ටික දුර යක්කිනම් ඇවිද්දේ. මෙන්න තවත් දෙයක්. මෙතනට එන අයට කැමති නම් අශ්වයන් රෙන්ට් එකට අරගෙන මේ පාක් එක වටේ වයිට් රයිඩින් එකක් යන්න පුළුවන්. එහෙම කට්ටියක් තමයි මේ. අපේ මල්ලි බබාට ලොකු ප්‍රශ්නයක්. එයා ඉතින් කල්පනා කර ඇවිදින ඔළුවේ අතත් ගහගෙන. අපි මේ කොහේටද යන්නේ මොනාටද යන්නේ වගේ තමයි එයා කල්පනා කරන්නේ. දැක්කද? ලස්සන. ඔන්න දෙන්න වතුර අයිනට බලාගෙන ඉන්නේ මේ නලියනවා දෙන්න ඔතනින් වතුරට පයින්න. ඇත්තටම මේ පොඩි මඩ කඩਿੱත්තක් තියෙන්නේ. නමුත් එතනින් ඉඳන් ඉතින් බොරුවට මට පෙන්නනවා මාළු ඉන්නවලු. ඒක දේවල් වල මල්ලි පෙන්නන්නේ. මේ ඉතින් මල්ලිගේ කල්පනාව තිබිලා තියෙන්නේ මොනවාද මම මෙහෙට ඇවිල්ලා කරන්නේ කියලා. ඉතින් දැන් යට කරන්න ගොඩක් දේවල් තියෙනවා.
ආක්කි නන්නේ ආක්කි ටිකක් කිව්වහම ටික අහනවා මල්ලි නෑ. මල්ලි ඉතින් කොහොම හරි බලන්නේ ඕකට පනින්න තමයි. ඉතින් මං හරි බයෙන් හිටියේ. සැර කර කර තමයි හිටියේ ඉතින් පොඩ්ඩක්. මං සැර කරාට බබාලට ඉතින් පොඩ්ඩක් මං ඒගොල්ලන්ට මඩ අල්ලන්න ඒව කරන්න දෙනවා. ඕගලන්ට මම මේ මඩ කඩਿੱත්ත පෙන්නගෙන යන්නේ ඕගලන්ට අන්තිමට කොතනින්ද ඒක ඉවර වෙන්නේ කියලා පෙන්වන්න. ඉවර වීමක් නෑ තවත්. ඉතින් දිගටම යනවා. නමුත් අපේ ඉවර වීම තියෙනවා අපිට යන්න ගිහිලා නවතිනන්න. එතන ඕගලන්ට පෙන්වන්න ඉස්සරහට. මේ මන් දන්නේ මම නම් මේකට කියන්නේ මඩ කඩਿੱත්තක් කියලා. මොනවද ඕගලන් කියන්නේ? කමෙන්ට් කරන්න බලන්න ඕගලන් කියන්නේ මේකට මොකක්ද කියලා. ඔන්න ඒ මඩ කඩਿੱත්ත ඉවර වෙන තැන. ඉවර වෙන මං කියවනේ ඉවර වෙන්නේ නැහැ. දිගටම යනවා. නමුත් අපි නවතින තැන. මොකද හිතන්නේ? ලස්සනයි නේද? මම හස්බන්ඩ් මාව මෙහෙට පළවෙනි මං ආවේ මං හිතන්නේ 2022 ඒ ආපු ගමන් හස්බන්ඩ් මාව මෙතනට එක්කන් ආවා. මම හිතුවෙත් නෑ ඇත්තට මේ වගේ දෙයක් මෙතන ඇතුලේ තියෙනවා කියලා. මොකද අර පොඩි මඩ කඩਿੱත්තක් මට පෙන්නගෙන ආවේ. එන කැලයක් මැද්දේ. ඉතින් මේ මෙතනට ආවම ඇත්තටම මම හරියට රස වින්ද ඒක. හරිම ලස්සනයි. පාළු පරිසර පාළු කියන්නේ ලස්සන පරිසරයක ඒ වගේ සද්දයක් එනකොට මේ හරිම මම පොඩ්ඩක් ගිහින් එන්නද? ලස්සනයි. වචන නැහැ. ඔය කැලෑ උඩට ගිහිල්ලා බලන්න ඕනේ. බලන්න සයිඩ් වලත්. මොකද ඔයගොල්ලන් හිතන්නේ? මං කිව්වේ බොරුද? චූටි මඩ කඩਿੱත්තක් මෙතනින් මෙච්චර ගලන්නේ කොහොමද? යන් දැන් මං හිතන්නේ මෙහි පරණ ගයක් තිබිලා තියෙනවා. මම ඔයගලන්ට පෙන්නන්නම්. අපි ඒක බලන්නේ මේ පරණ නටමුන් වගේ තමයි තියෙන්නේ. මේ මගේ ලෝකේ. අර සිය නෑ. සිය නෙමෙයි. සිය අර අනිත් උන්නේ. අපි යන්කෝ. දැන් බලන්න. යන්නේ නේද? ඔන්න අපි යන් මිරිස් ගල නෙමේ ඇඹරුම් ගල බලන්න. අනේ එහෙම හිතාගෙන තමයි ගියේ. ගිහිල්ලා බලනකොට බලන්නකො තිබ්බේ මොකද්ද කියලා. මට හරි දුක හිතුණා. මොකද මම හරි ආසාවෙන් ආවේ හිතන ආයි බලලා ෆොටෝස් ටිකක් ගන්න ඕනි කියලා. එදා තිබ්බට වඩා අද ඒක කරා වැටිලා. ඔන්න ඕක තමයි තත්ත්වය දැන්. මට මතක විදියට එතන ලස්සන ජනෙල්ලේ ඒක සම්පූර්ණයෙන් මේ පැත්ත වැහිලා තිබ්බේ. ඕගලන්ට ලොකු ගලප්පේ ඒ ලොකු ගල තමයි එතන තමයි හරි. ඒක ඒ විදිහටම තිබ්බා. ඒ ඇඹරුම් ගල
හරි ලස්සන තිබ්බේ. ඉතින් මං හිතුවා ලස්සන නටුමුන් වගේ තියෙනවනේ කියලා. ඒක නෑ. සෝරි. පෙන්වන්න විදියක් නෑ ඔයගලන්ට. මෙතන ඉන්න චුට්ටක් දුකින් ගියේ මොකද මට ආස විදියට ඒක බලන්න තිබුණේ නැහැ. මොනවා කරන්නද? ඔව් අපි දැන් මෙතන ටික බලලා යම් පුංචි ස්නැක් එකක් එක විවේකයක් ගන්න. චූටි අයටයි අපිටයි. දෙන්නට බඩගිනි වෙලා පොඩි බඩගින්නක් ඇවිල්ලා මේක ඉතින් ලොකු කැලෑවක් ගොඩාක් බයිසිකල් කරන අය හයිකින් කරන අය ඒගොල්ලෝ මේ පැත්තට එනවා. ඒතරම් හරි නිදහස් තැනක්. ස්නැක් එකක් ගත්තා. ඊට පස්සේ බබාලා සෙල්ලම් කරා. ඒගොල්ලන් හරි එන්ජොයි කරා එතන. පස්සේ අපිත් ස්නැක් එක අරගෙන ෆොටෝස් ටිකකුත් අපි අරගෙන අපේ මෙමරි එකට කරලා ඉතින් අපි යන්න කියලා තමයි හදන්නේ මෙතනින්. යන්න පිටත් වෙන හදනකොට අපි දැක්කා මෙතන හට්ස් වගේක් ගහලා තියෙනවා. කැම්පේන් කරන අයට ගහපු හට්ස්. ඒ වුණාට මම දන්නේ නැහැ ඒක එහෙම සෙනඟ හිටපු පාටක් පෙවුන්නේ. නමුත් අර තිබ්බ විදියට හිතුනේ ඒක ප්‍රදර්ශනයට තියලා වගේ. එදා දවසේ හරියට සෙනඟත් හිටියා. මම දන්නේ නැහැ. ඒ වුණාට මේ මම ඉතින් ඒක ටිකක් වීඩියෝ කරගත්තා. මොකද මේ අස්සයන්ගේ කරේ වැන්ද බූලි නේද වතුර බූලි තිබ්බා. එතකොට කැම්පේන් කරනකොට නයිට් එක ගත කරන්න ගිනි මෙලේ ගහන තැන හදලා ඒ අතරතුර මල්ලි ආයෙත් ගියා මඩ අල්ලන්න. ඉතින් මං චුට්ටක් ඉන්න දුන්නා අල්ලන්න. මඩ ගුලියකුත් පෑගුවා හැම පිටින්ම. අක්කිය අර ඈත එනවා දුවගෙන. දැන් ඔය හදන්න ඉතින් හිමින්සරේ ඔය කිකිය විසි කර කර මාව රවට්ටන්න. ඒ දෙන්නගේ වැඩි ඉතින් කොහේ හරි කමන්නේ ගිහිල්ලා ගල් හරි මුල් හරි අරගෙන සෙල්ලම් කරන එක. විශේෂයෙන්ම මල්ලි නෝ Cleo, Clara, è pericoloso. Hai detto mamma, vero? Vieni qua. Sì. No? Sì. තව චූටි වෙලාවක ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න දීලා වදෙන් පොරෙන් කොහොම හරි දෙන්නව බලෙන්ම අරගෙන යන්න පිටත් වුණා.
ඒ යන්න පිටත් වුණාම අපි අර ඇතුල් වෙද්දි හිටිය අශ්වගාල ඒගොල්ලන්ම නිදහස් කරලා කෑම කන්න. ඉතින් ඒගොල්ලන් නිදහසේ ඉන්න විදිහත් බල අපි ඉස්සරහට ගියා. අනේ කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු වෙනවා කියලා ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. හිරිහැර කරන්නවත් අපිට හිරිහැර කරන්නවත් දෙන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට හිරිහැර කරන්නේත් නැහැ. හරියම නිදහසේ ඉන්නේ. මෙන්න ඉන්නවා තවත් ලස්සන යාළුවෙක්. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ගානක් නැහැ. මම වීඩියෝ කරනවා කියලා එයාගේ පාඩුවේ එයා කනවා. ඉතින් මට ලොකු උදව්වක් වුණා එයාගේ ළඟටම ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න. ඔන්න යනවා අපේ ඩබල්. පේනව නේද යන්නේ ඇටි. හරි බලෙන් අරන් යන්නේ. ඒ හින්දා මක්කිව කරත් දාගෙන මල්ලිව කරට ගත්තා. නැත්තම් අද ඔතනින් ගෙනියන්න හම්බෙන්නේ නැහැ. තියලා තමයි යන්න වෙන්නේ. ඉතින් අපේ දවස ඔහොම තමයි අද ගෙවුනේ. මං කිව්වනේ අද නිවාඩු දවස කියලා. ඉතින් අද අපි හැත්තටම හරි එන්ජොයි කරා. මම හිතනවා ඔයගලනුත් එන්ජොයි කරන්න ඇති කියලා අපේ වීඩියෝ එක. ඉතින් ඔයගලන්ට මොකද හිතෙන්නේ? ඔයගලන්ගේ ලස්සන කමෙන්ට් එකක් අපිට දාන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්න. like කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එහෙනම් ඉක්මනටම අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. චාෝ.